Multiplication එකේ දීලා තියෙන්නේ මෙන්න මේ කතාව. In the given figure EG is equal to 2 cm කියලා දෙනවා. මෙන්න මේ කෑල්ල. මෙන්න මේ රතු පාටින් පාට කරපු කෑල්ල 2 cm ලු. අපිට කියනවා BC කියන එක්කෙනාගේ length එක හොයන්න කියලා. අන්න ටිකක් නෙවෙයි ගොඩක් complex diagram එකක් තමයි දීලා තියෙන්නේ. අපිට මේක 2 කියලා දීලා තියෙනවා. අපිට හොයන්න කියනවා මෙන්න මෙයාව. ඔන්න ඔය ටික තියෙන්නේ. හරි. දැන් බලමු දීලා තියෙන ඩේටාස් ටික. මෙන්න මේ බලන්න. මෙතන තියෙන්නේ මොකද්ද මේ BD කියන එක්කෙනා බයිසෙක්ට් වෙලා තියෙනවා E වලින්. BF කියන සයිඩ් එක බයිසෙක්ට් වෙලා තියෙනවා G වලින්. එතකොට මෙතන මේ තියෙන මොකද්ද මිඩ් පොයින්ට් තියරම් එක. අන්න මිඩ් පොයින්ට් තියරම් එක අපිට මොකද්ද මෙන්න මෙහෙම බයිසෙක්ට් වෙලා තියෙන සයිඩ් දෙකක් අපිට කියන්න පුළුවන්. මෙන්න මේ EG කියන සයිඩ් එක DF කියන සයිඩ් එකයි පැරලල් වගේම DF කියන සයිඩ් එක EG කියන සයිඩ් එක වගේ ඩබල් කියලා. එතකොට මෙතනට 4 වෙනවා. හරි. ඊට පස්සේ බලන්න මෙන්න මේක. ඊට පස්සේ ගත්තොත් අපිට මෙතන තියෙන තව ඒ වගේම ට්‍රයැන්ගල් එක. මොකද්ද? මේ BFC කියන එක න BFC කියන එක නත් ඒ වගේ. මෙතන GH කියන එක න BC කියන එක නගෙන් half. මම මෙතන සයිඩ් එකකින් එක ලියා ගන්න. GH කියන එක න කියන්නේ half times BC. මෙතන කලින් කියපු තියරම් එකම තමයි ඇප්ලයි වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? මෙතන තියෙනවා ඊළඟට ඉක්විඇන්ගියුලර් ට්‍රයැන්ගල් එක. ඔව්. මෙතන තියෙනවා ඉක්විඇන්ගියුලර් ට්‍රයැන්ගල් එක. ඉක්විඇන්ගියුලර් ට්‍රයැන්ගල් එක ගත්තොත් මෙතන මේක ADF. මේ ADF කියන එක කෙනයි ABC කියන එක කෙනයි ඉක්විඇන්ගියුලර් ට්‍රයැන්ගල්ස් නේ. එතකොට ඔව් අපි එන්න එක ගන්න. මෙන්න මේ GH කියන කතන්දරේ දැනට ඕනේ නැහැ. මේක පොඩ්ඩක් පැත්තකින් තියමු. අපි කන්සිඩර් කරනවා ADF කියන ට්‍රයැන්ගල් එකයි ABC කියන ට්‍රයැන්ගල් එකයි. එතකොට ADF කියන ට්‍රයැන්ගල් එකේ මම ගත්තොත් මට මේක ලියන්න පුළුවන් කොහොමද? දෙන්නම ඉක්විඇන්ගියුලර් ට්‍රයැන්ගල් හින්දා AD over 4 කියලා ලියා ගන්න පුළුවන්. ඒකම මම ABC වලට ලියුවොත් මොකද්ද වෙන්නේ? AB බෙදීම BC වෙනවා. දැන් දෙන්න ඉක්විඇන්ගියුලර් ට්‍රයැන්ගල්ස් වල ඒවා හින්දා මෙතනට ඉක්වල් එකක් එනවා. හරිද? මේක එහෙම වෙනවා. ඊට පස්සේ මෙතන AB කියන එක්කෙනාව මට ලියා ගන්න පුළුවන් කොහොමද? AB කියන්නේ දැන් හරි ඊළඟ ස්ටෙප් එකට යන්කෝ අපි. මේකේ ඊළඟ ස්ටෙප් එකට ගියොත් අපිට ලියන්න පුළුවන් මෙයා AD එහෙමම ඉන්නවා. මෙතන 4 ඉන්නවා. AB කෙනෙක් කෙනා මට ලියන්න පුළුවන් 3 times AD කියලා. මේ ඩයග්‍රෑම් එකේ මාක් කරලා තියෙන ඩීටේල්ස් මේ. සමාන කැලේ තුනකට කඩලා තියෙන AD වගේ. ඊට පස්සේ යට BC එහෙමම ඉන්නවා. හරි. ඔයක මම මේ පැත්තට ගන්න කැල්කියුලේෂන් එක. එතකොට මොකද්ද? මේ AD ට මේ AD කැපිලා යනවා. එතකොට 1/4 equal වෙනවා මොකද්ද? 3 over BC වලට. අන්න එතකොට අපිට ඒකෙන් ගන්න පුළුවන් මොකද්ද? BC කියන එක නා equal වෙනවා කීයකටද? 12 centimeters වලට. මේ මෙන්න මෙයාව මේ පැත්තට ගෙනිච්චා, මෙයාව මේ පැත්තට ගෙනිච්චා. එතකොට 12 centimeters වලට equal වෙනවා කියලා එනවා. අන්න ඩයග්‍රෑම් එක නිකන් ගොඩක් කම්ප්ලෙක්ස් වගේ තිබ්බට ගොඩක් සරල දෙයක් කරන්න තියෙන්නේ මොකද්ද? මිඩ් පොයින්ට් තියරම් එක ඇප්ලයි කරා. ඊට පස්සේ ඉක්විඇන්ගියුලර් තියරම් එක ඇප්ලයි කරා. එච්චරයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නෙට ගියොත් ඊළඟ ප්‍රශ්නේ තියෙනවා ට්‍රිග්නොමෙට්‍රික් කැලේ. ට්‍රිග්නොමෙට්‍රික් කැලේ කියලා දෙන්නේ මොකද්ද? sin θ කියන එක කෙනා equal වෙනවලු 8/10 වලට. sin කියන්නේ මොකද්ද? අපි ඔකේ තියෙනවා සිංහලෙන් හදාගත්තා නම් සක බක සබ කියලා. ඒ කියන්නේ සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය, සම්මුඛ පාදය බෙදීම කර්ණය ඔහොම කියලා එකක් තියෙනවා. එතකොට මෙතන then find the value of cos theta. cos theta හොයන්න කියලා තියෙනවා. දැන් මෙතන මේ sin theta කියන්නේ මෙතන බලන්න Pythagoras theorem එක දැම්මොත් මෙන්න මේ side එක 10 එනවා. එතකොට sin theta කියන්නේ මොකද්ද? සක්ක එහෙනම් සම්මුඛ පාද බෙදීම කර්ණය කියන්නේ 8/10. එහෙනම් cos theta කියන්නේ බක. එහෙනම් බද්ධ පාද බෙදීම කර්ණය. එහෙනම් කෙලින්ම ලියන්න පුළුවන් cos theta equals 6/10 කියලා. ඊට පස්සේ කියලා තියෙනවා මොකක්ද ඊළඟ ගන්න. represent the integral solutions of the inequality කියලා inequality එකක් දීලා තියෙනවා. මෙන්න මේ number line එකේ. එහෙනම් inequality එක පල්ලයට අරගෙන simplify කරගමු. 2x minus 1
ඔන්න -3 දාගත්තා. මේ 1 අනිත් පැත්තට ගෙනිච්චම මොකද්ද වෙන්නේ? යාගේ sin එක වෙනස් වෙනවා. එතකොට 3 + 1 වෙනවා. ඒ කියන්නේ මොකද්ද? 2x is less than 4 වෙනවා. ඒ කියන්නේ මොකද්ද? x is less than 2 වෙනවා. ඒ කියන්නේ x කියන එක නම් less than 2 වෙන්නේ. එතකොට මෙතන 2 උඩින් දාන්න ඕනේ. ඔන්නෝම පාට නොවෙච්ච බෝලයක්. හරිද? පාට නොවෙච්ච බෝලයක් තමයි 2 ගේ උඩින් ඇඳින්න ඕනේ. ඊට පස්සේ 2 ගෙන් පල්ලෙහා තියෙන ටික උඩින් මෙන්න මෙහෙම ලයින් එක උඩ පාට කරන්න තියෙන්නේ පේන්න. ඔන්න ඔහම එකක් තමයි එන්න ඕනේ. මෙතන 2 ගේ උඩ රවුම මේ 2 ගේ උඩ තියෙන බෝලේ පාට කරන්න යන්න එපා. මොකද මෙතන equal sign එකක් නැති හින්දා. ඊට පස්සේ හරි තව ගානක්. in the given circle the center is O. මෙතන center එක O කියලා දීලා දිනවා. අපිට කියනවා x හොයන්න කියලා. අන්න center එක O කියලා කිව්ව ගමන් මෙතන center එකේ subtend වෙච්ච angle එක twice වෙනවා. මොකයිද? circumference එකට subtend කරපු angle එක. ඒතර 36 times 2 තමයි මෙයා. ඒතර මෙයා කවුද? මෙයා 72. හරි ඊළඟට මොනවද තියෙන්නේ? x හොයන්න තියෙන්නේ. මෙතන CBD කෙනෙක් කෙනා 90 degrees නම් මෙන්න මේ ඇතුලේ ඉන්න OBA කියන angle එකත් 90 degrees. එහෙනම් මේ ගානේ දැන් කරන්න තියෙන ඉතිරිලා තියෙන්නේ මොකද්ද? x plus 72 plus 90 degrees equal වෙනවා මොකටද? 180 degrees වලට. කෙලින්ම 90 අඩු කරගන්න පුළුවන් අපිට. එතකොට x equal කෙලින්ම වෙනවා 90 minus 72 කියලා. එතන 90 minus 72 කිව්වොත් 80 වෙනවා. 8 උනාට පස්සේ එහෙනම් 18 degrees තමයි ආන්සර් එක විදියට එන්නේ. x ගේ ආන්සර් එක 18 degrees. ඊට පස්සේ දීලා තියෙනවා graph එක. graph එකේ මොකද කියලා තියෙනවා? write the equation of the straight line AB. මේ AB කියන එක නගේ straight line එක equation එක ලියන්න කියලා දෙනවා. හරි. ඔය වගේ වෙලාවක මුලින්ම බලන්න x 0 වෙද්දි y ව කොතනින්ද කපලා තියෙන්නේ කියලා. දැන් මෙතන කැපිලා තියෙන්නේ 4 වලින්. එතකොට අපිට කෙලින්ම කියන්න පුළුවන් මෙයාගේ intercept එක 4 කියලා. මේ intercept එක denote කරනවා c වලින්. ඊට පස්සේ මෙයාගේ gradient එක ගත්තොත් අපිට පේනවා අපි normally දකින්න graph මෙන්න මේ පැත්තට තියෙනවානේ. එතකොට positive gradient එකක් තියෙන. එහෙනම් අනිත් පැත්තට තියෙනවා කියන negative gradient එක. හරි. මෙතනදී ඒ කතාව ඕනේ වෙන්නේ නැහැ. මර නිකන් idea එකක් ගන්න කිව්වේ කෙලින්ම gradient එක මොකක්ද කියලා sign එක අඳුරගන්න. හරි. එතකොට ඒක අයින් කරොත් මෙතන gradient intercept එක 4 කියලා දෙනවා. ඊට පස්සේ non points දෙයක් ගන්න. මෙතන මේ points දෙක අපි දන්නව නේද? මෙන්න මේ round කරපු point එකයි මෙතන මේ mark කරලා තියෙන point එක. ඒතර ඒක ගත්තත් අපිට ලියන්න පුළුවන් gradient එක equal y1 minus y2 බෙදීම x1 minus x2. එහෙම ගත්තොත් y1 minus y2 ගත්තොත් මෙතන එනවා 4 minus 2 වෙනවා. ඊට පස්සේ x1 minus x2 ගත්තොත් 0 minus 2 වෙනවා. එතකොට එහෙම ගත්තොත් 4 minus 2 ගත්තට පස්සේ මෙතන එනවා 2 බෙදීම minus 2 ගත්තොත් minus 1 වෙනවා. එහෙනම් මේකේ final equation එක මොකද්ද? අපිට y equal minus x plus 4 කියලා graph එකක් තමයි එන්නේ.